ආයිබෝන් මම ඩොක්ටර් ශාමිලා සමරනායක. අද ඔක්තෝබර් 1 වෙනිදා අපි ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් එකට සමරනවා. ඇයි මේ දවස් දෙකම එක දවසේ සමරන්නේ? මොකද වයසක වැඩිහිටියන් ළමයින් වගේම අපිට වැදගත් හින්දා. කවුද මේ වයසක වැඩිහිටියෙක් කියන්නේ? එහෙම නැත්නම් එල්ඩර්ලි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව අවුරුදු 60ට වැඩි ඕනෑම කෙනෙක් වයසක වැඩිහිටියෙක් විදිහට අඳුනලා දෙන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්නේ වයසක වැඩිහිටියන්ට. ඒක අවුරුදු 60. මොකද්ද මේ 60 කියන්නේ නේද? වයස කියන්නේ නිකම්ම නම්බර් එකක් විතරයි. අපිට වයසට යන එක වළක්වන්න බැහැනේ. නමුත් අපිට පුළුවන් සතුටින් නිරෝගීව හිටියොත් මේ වයසට යාම පොඩ්ඩක් හරි පාලනය කරගන්න. මොකද වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් එක්ක අපේ ආයු කාලය වැඩි වෙමින් පවතිනවා. මෙහෙම වයසත් එක්ක ආයු කාලය වැඩි වෙනකොට නොයෙකුත් රෝගාබාධ, දියවැඩියාව, හෘද රෝග වගේම අස්ථිවල ශක්තිය අඩු වෙන්න පුළුවන්, සන්ධිවල නම්‍යශීලීතාවය අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ සමේ රැලි වැටීම්, එල්ලා වැටීම්, හිසකෙස් ගැලවී යාම් වගේ දේවලුත් වයසට යනකොට වෙන්න පුළුවන් දේවල්. කායික ශක්තිය අඩු වෙනවා වගේම මනසේ තියුණුභාවය, මතක ශක්තියත් වයසක වැඩිහිටියන්ගේ අඩු වෙලා යනවා. නමුත් අපි වයසක වැඩිහිටියෙක් විදිහට වයස කියන්නේ නම්බරයක් විතරයි. කවදාවත් අපි පරණ හිටපු තත්වයක් එක්ක දැන් තත්වය කම්පෙයා කරන්න, සංසන්දනය කරන්න කවදාවත් යන්න එපා. අපිට පුළුවන් විදිහට අපිව බලාගෙන හොඳට සතුටින් සැහැල්ලුවෙන් හිටියොත් ඇත්තටම නිරෝගී ජීවන රටාවක් පවත්වාගෙන යාම තුලින් වයසක වැඩිහිටියන්ට නිරෝගීව ඉන්න පුළුවන් වෙයි. ඉතින් කොහොමද අපි අපේ ජීවන රටාව සෞඛ්‍යමත්ව ගත කරන්නේ? ඇත්තටම උත්සාහ කරන්න සමබල නිරෝගී ආහාර වේලක් නිතර ලබා ගන්න. දිනකට වතුර ලීටර් 2.5ක්වත් බොන්න. නිදි මරණ කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පැය 6ක් 8ක් අතර නිින්දක් ලබා ගන්න. ස්වායු ව්‍යායාම කරන්න පුළුවන්. ඇවිදීම, බයිසිකල් පැදීම වගේ දිවීම, ඒ වගේ පුළුවන් ස්වායු ව්‍යායාමයක් සතියකට දවස් 3ක්වත්, දවසකට විනාඩි 40ක් වගේ ප්‍රමාණයක් කරනවා නම් ඔයාගේ ජීවන රටාව අනිවාර්යයෙන්ම නිරෝගීව පවත්වා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම ධූම්පානය, මත්පැන් පානය වගේ නරක පුරුදු තියෙනවා නම් ඒව වලිනුත් ඈත් වෙන්න ඕනේ. ඔයාලා නිතර මානසික ආතතියෙන් පෙළෙනවා නම් අනිවාර්යෙන්ම යෝගා, භාවනා වගේ දේවල් කරලා නිරෝගී වෙන්න උත්සාහ කරන්න ඕනේ. නිතරම සතුටින් ඉන්න බලන්න, හැමෝටම කරුණාවන්ත වෙන්න, hina වෙන්න. ඉතින් මේ වගේ දේවල් තුලින් ඔයාලගේ ජීවිතය ලස්සන කරගන්න පුළුවන් වෙයි. එහෙනම් සුබ වැඩිහිටි දිනයක් වේවා. ගිහිල්ලා